හරි. අද පාඩම් පොතේ මම එදා නවත්තපු තැනින් පටන් ගන්නවා. මම හිතන්නේ මම ඔයාලට එදා කිව්වා භාවනාව ගැන කියලා දෙනවා කියලා. භාවනාව ගැන චූටි දල අදහසක් අද මම ඔයාලට දෙන්නම්. එතකොට භාවනාව කියන්නේ මොකද්ද? භාවනාව කියන්නේ අපි කිව්වා සිතුවිලි පහක් පිළිබඳව අපි ඉගෙන ගත්ත නරක සිතුවිලි නේ. අකුසල් සිතුවිලි පහක් පිළිබඳව. මට හිතෙනවා ඔයාලට මතක ඇති කියලා. මොනවද මේ අකුසල් සිතුවිලි පහක් කියලා අපි ඉගෙන ගත්තේ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නරක සිතුවිලි සිතේ හට ගන්න පහක් පිළිබඳව. එතකොට මෙන්න මේ නරක සිතුවිලි පිළිබඳව දැන් අපි දන්නවා. එතකොට මේ නරක සිතුවිලි හිතට එන්න දෙන්නේ නැතුව නේද? මේ නරක සිතුවිලි තමන්ගේ හිතට එන්න දෙන්නේ නැතුව යහපත් සිතුවිලි සිතෙහි වර්ධනය කරන්න ඕනේ. එහෙම වර්ධනය කරන්න නම් අපිට ක්‍රියාකාරකමක් කරන්න වෙනවා. ඒ ක්‍රියාකාරකමට කියනවා මානසික අභ්‍යාසයක් කියලා. මොකද කියන්නේ මානසික අභ්‍යාසයක්. නේද? අගේ මස් පිඩු හදා ගන්න ඕන නම් අපි ව්‍යායාම කරන්න ඕනේ. ඒ වගේ හිතෙහි තියෙන නරක සිතුවිලි අයින් කරන්න ඕන නම් අපි ඒත් අභ්‍යාසයක් ව්‍යායාමයක් කරන්න ඕනේ. ඒකට කියනවා මානසික අභ්‍යාසයක්. මොකේදද මේ මානසික අභ්‍යාස කරන්නේ? යහපත් නේද? සිතුවිලි වැඩි දියුණු කරන්න. කුසල් දම් වැඩි දියුණු කරන්න. එහෙනම් භාවනාව කියන්නේම පුතේ කුසල් සිතුවිලි වැඩි දියුණු කරන්න කරන මානසික අභ්‍යාසයක්. කුසල් සිතුවිලි වැඩි දියුණු කරන්න කරන මානසික අභ්‍යාසයක්. මේක මේ පාලියෙන් මෙහෙම කියලා තියෙනවා. භාවේති කුසල ධම්මේ අසේවති වඩ්ඩේති ඒතායතාති භාවනා. භාවේති කුසල ධම්මේ අසේවති වඩ්ඩේති ඒතායතාති භාවනා. ඒකේ තේරුම තමයි අර මං කියපු එක. කුසල් ධම් දියුණු කිරීමේ මානසික අභ්‍යාසය භාවනාවයි. දුහඳුරු කිව්වේ එහෙමයි. කුසල් ධම් දියුණු කිරීමේ මානසික අභ්‍යාසය භාවනාව වේ කියලා. හරි තේරුණාද? එහෙනම් කුසල් සිත් වැඩි දියුණු කිරීමේ මානසික අභ්‍යාසය භාවනාව වේ කියලා අපි මතක තියාගමු. විභාගෙදි මේ වගේ මෙන්න මේ පාඩේ ඔයාලගේ මේ කියවලා ටිකක් පුරු කරගන්න. භාවේති කුසල ධම්මේ අසේවති වඩ්ඩේති ඒතායතාති භාවනා. මේක තමයි මේක පාළිය. මේකේ තේරුම. හරි මේ පාළිය. බුදුහාමුදුරු දේශනා කරේ පාළියනේ පුතේ. ඒක බුදුහාමුදුරු දේශනා කරේ මෙහෙම. මේක සිංහල තේරුම කුසල් සිත් දියුණු කිරීමේ මානසික අභ්‍යාසය භාවනාවයි කියන එක. හරි. දැන් ඒ ඇති භාවනාව පිළිබඳව. භාවනාව පුතේ කොටස් දෙකයි. භාවනාව කොටස් කීයද? දෙකයි. එකක් සමත භාවනාව, අනිත් එක විදර්ශනා භාවනාව. භාවනාව කොටස් කීයද? දෙකයි. සමත භාවනාව හා විදර්ශනා භාවනාව. දැන් භාවනාව කියන්නේ මොකක්ද කියලා දන්නවා. භාවනාවෙන් කරන වැඩේ දන්නවා. නේ? කුසල් සිත් දියුණු කරන එක තමයි භාවනාවෙන් කරන්නේ. ඒක මනසට කරන අභ්‍යාසයක් නේද? මානසික අභ්‍යාසයක් කියනවා. හරි. ඒතර භාවනාව කොටස් දෙකයි. නැත්නම් ප්‍රභේද. භාවනාවේ ප්‍රභේද කොටස් දෙකයි. මොකද්ද? සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි. මෙන්න මේ සමත භාවනාවට තව නම් දෙකක් තියෙනවා. චිත්ත භාවනාව, සමාධි භාවනාව. සිත පිළිබඳව කරන භාවනාව හින්දා චිත්ත භාවනාව කියනවා. සිත සංසුන් කරන හින්දා සමාධි භාවනාව කියනවා. සමාධිගත කරනවා, සංසුන් කරනවා. අනිත් භාවනාව තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවෙන් කරන්නේ අර සිතේ තියෙන කෙනෙක් සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. මුලින්ම පොටලා දානවා. ගහක් ගලවලා මුලින්ම උදුරලා දැම්මොත් ඒ ගහ ආය දෙන්නේ නැහැ. හැබැයි මේ සමත භාවනාවෙන් කරන්නේ අර කලින් කියපු කෙලෙස් සිතුවිලි පහ. නේද? ඒ වගේ තව සිතුවිලි බොහෝ දෙනා ඒ වගේ කෙලෙස් සිතුවිලි. අන්නේ සිතුවිලි යටපත් කරන එක විතරයි. නිකන් හරියට රබර් බෝලයක් වතුරට ඔබනවා වගේ. රබර් බෝලයක් වතුරට ඔබන්න කිව්වොත් මොකද වෙන්නේ? අපවුඩ වෙනවනේ. ඒ වගේ සමතයෙන් කරන්නේ පුතේ සමත භාවනාවක් කරන සිතුවිලි යටපත් කරගෙන ඉන්න එක විතරයි. හැබැයි යම් හෝ කොමන හෝ මොහොතක මේ භාවනාවෙන් මෙදුනහම තමයි මේ සිතුවිලි මතුවෙන්න පුළුවන්. සිතුවිලි වලට මතුවෙනවා.
ඔබ බෝලෙත් එහෙමනේ. එතකොට මේ සමත භාවනාව පිළිබඳ මෙහෙම බුදුහාමුදුරුවෝ කියනවා. චිත්තං සමතේති සමතෝ. චිත්තං සමතේති සමතෝ. මේක තේරුම මොකද? චිත්තං සමතේති සමතෝ. සිත සංසුන් කරන්නේ සමත භාවනාවයි. සිත සංසුන් කරන්නේ සමත භාවනාවයි. චිත්තං සමතේති සමතෝ. නේද? සිත සංසුන් කරන්නේ සමත භාවනාවයි. චිත්තං සමතේති සමතෝ. සිත සංසුන් කරන්නේ සමත භාවනාවයි. ඔන්න අද අපි භාවනාව පිළිබඳ කෙටි අදහසක් ගත්තා. මොකද්ද? කුසල් සිතුවිලි වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි. දුහාමුදුරුවෝ භාවනාව පිළිබඳ කිව්වේ එහෙම. කොහොමද කිව්වේ? පාලි භාෂාවෙන් භාවේති කුසල ධම්මේ අසේවති වඩ්ඩේති ඒතායති භාවනා. කුසල් සිත් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය කියන්නේ භාවනාවට. භාවනාව කොටස් දෙකයි. සමත භාවනාව, විදර්ශනා භාවනාව. නේද? මේ භාවනාව අපි ප්‍රයෝජනට ගන්නේ අයහපත් සිතුවිලි, අකුසල් සිතුවිලි ඉවත් කරන්න. නේද? එන සිතට එන එක නවත්ත ගන්න. අයහපත් සිතුවිලි සිතට එන එක නේද? සිතට එන එක සමත කරනවා නම්, తాවකාලිකව නවත්ත ගන්නවා නම් ඒකට කියනවා සමත භාවනාව. සමත භාවනාවට කියන තවත් නම් තමයි චිත්ත භාවනාව, සමාධි භාවනාව. බුදුහාමුදුරුවෝ කොහොමද සමත භාවනාව ගැන කිව්වේ? චිත්තං සමතේති සමතෝ. සිත සංසුන් කරන්නේ සමත භාවනාවයි. එහෙමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඊට පස්සේ භාවනාවේ කොටස් දෙකක් කිව්වනේ අපි. අනිත් භාවනාව විදර්ශනා භාවනාව. කෙලස් මුලින්ම පුටා දමන්නේ විදර්ශනා භාවනාවේ. ඔන්න භාවනාව පිළිබඳ කෙටි අදහසක් දැන් අපිට ආවා. නේද? නරක සිතුවිලි පහක් දන්නවා. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා පහක් තියෙනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච, කුච්චය, විචිකිච්ඡාව. නේ කාමච්ඡන්දය කියන්නේ කම්සපතියෙන් විඳින්න තියෙන ආසාව. ව්‍යාපාදය කියන්නේ හිතේ තියෙන දැඩි තරහ. නේ තීන මිද්දය කියන්නේ සිතෙහි කයෙහි අලස බව. උද්ධච්ච කුච්ච කියන්නේ සිතෙහි කැළඹිච්ච බව. විචිකිච්ඡාව කියන්නේ හිතේ තියෙන සැකය. නේ ඒ සිංහලෙන් ඔන්න දැන් අපි භාවනාව පිළිබඳවත් දන්නවා. භාවනාවෙන් යටපත් කරන අකුසල් සිතුවිලි පිළිබඳවත් දන්නවා. හරි. අදට ඔච්චරයි. ආය පාඩමකින් හම්බෙමු.